තමන් වෙනුවෙන් වෙලාවක් වෙන් කරගන්න මී ටයිම් කියලා කියන්නේ ගොඩක් වෙලාවට දැන් ඔය අපි YouTube වල බලනවා ගොඩක් අය දන්නවා මේ කරන කට්ටියම මං දැන් මේ අද මගේ මී ටයිම් එක මේ මං මී ටයිම් එකට අද මම මේවා කරන්නේ එහෙම කියලා ඔය ගොඩක් කට්ටිය YouTube කරනකොට මී ටයිම් එකේ කියලා කරන්නේ වැඩක්ම නැති දේවල් සමහරලාට ෆ්‍රිජ් එක අස් කරනවා ඒක තමයි මී ටයිම් එක කියලා කියන්නේ ඒගොල්ලෝ සමහරලාට ගෙදර බාත්රූම් එක වොෂ් කරනවා ඒක තමයි මී ටයිම් කියන්නේ මොන කියන්නේ මී ටයිම් කියලා කියන්නේ මං වෙනුවෙන් තමන් වෙනුවෙන් තමන්ගේ කාලය වැය කරන්න ඕනේ තමන්ට ආස්වාදයක් වෙන. එතකොට අන්නේ වෙලාවකට හොඳයි මේ වගේ පර්ෆියුම් එකක් ස්ප්‍රේ කරලා ඒක මෙන්ටලිටි එක තමන්ට තමන්ගේ තමන් වටේ තියෙන සර්කල් එකේ තියෙන ප්‍රශ්න තියෙනවා නම් ඒව අමතක කරලා තමන් වෙනුවෙන් කාලය ගත කරන්න වෙලාවක් වෙන් කරගන්න තමයි පර්ෆියුම් එකක් වඩා වැදගත් වෙන්නේ. හුඟක් අය වර්ධවා වටහා ගන්න මම මේ ලියනකොට තමයි පර්ෆියුම් එකක් ගහන්නේ. එළිය යන කට්ටියට සුවඳ දැනෙන්නේ. මම මේ පර්ෆියුම් එකක් පාවිච්චි කරන්නේ මම සල්ලි තියනවා කියලා පෙන්නන්න. මම හරි රිච් කෙනෙක් කියලා පෙන්නන්න. ඒ අදහස හරි වැරදි. ඒක ලේඩි කෙනෙක් වුණත් පිරිමි කෙනෙක් වුණත් මම ඒ අදහසට කැමති නෑ. එහෙම නෙමෙයි පර්ෆියුම් එකක් කියලා කියන්නේ තමන් විඳින්න ඕනි. තමන්ට විඳින්න බැරි කිසිම දෙයක් තව කෙනෙක්ට නම් විඳින්න බෑ. තමන්ට බැරි දෙයක් තව කෙනෙක්ට කොහොමවත්ම බෑනේ. ඉතින් ඒ හින්දා මම කියන්නේ මේක හොඳයි තමන්ට තමන්ගේ වෙලාව වෙන් කරගෙන තියෙන හැම දෙයක්ම අමතක කරලා ඔළුව නිදහසේ තමන් ගැන හිතන්න මොහොතක් අන්නේ මොහොතට මේ වගේ තමන් ආස කරන පර්ෆියුම් එකක් පාවිච්චි කරලා තමන්ගේ කාලය ගත කරන්න පුළුවන්. ඒක තමයි උපරිමම ප්‍රයෝජන ගන්න පුළුවන් තමන් වෙනුවෙන්. වෙලාවට අපි දැකලා තියෙන්නේ බටහිර රටවල් වල තමයි. මම ගොඩාක් දැකලා තියෙනවා. අපේ ලංකාවේ නම් මම කිසිම කමෙන්ට් එකක් දැකලා නැහැ. මේ අදටත් මම මගේ පෞද්ගලික අදහස පර්ෆියුම් එකක් පාවිච්චි කරා කියලා ලෝකේ තියෙන බෙස්ට්ම පර්ෆියුම් එක අපි ගහගෙන එළිය ගියත් කවුරුත් කිසිම කමෙන්ට් එකක් දෙන්නේ නැහැ. ලස්සන ඇඳුම් ඇඳන් ගියත් කියන්නේ. ලෝකේ තියෙන ලස්සන ඇඳුම් ඇඳගෙන ගියත් කවුරුත් මුකුත් කියන්නේ නැහැ. ඒක තමයි ඇත්තටම මේ විදිහ. මේ ලංකාවේ මිනිස්සු හැදිලා තියෙන විදිහ. ඇත්තටම අපි මේ කන්ටෙන්ට් කරාට මෙච්චර මේ දේවල් තියෙද්දිත් මිනිස්සු තාමත් කුස්සියක් ලොකු කරගෙන කුස්සියේ ජීවිතේ වෙන කියන්නේ ගෙවන කාන්තාවෝ ඉන්න මේ රටක් තමයි ලංකාව කියන්නේ. ඉතින් ඒ නිසා මේ වගේ දේවල් වලින් ගොඩක් පළ ප්‍රයෝජන ගන්න අය හරි අඩුයි. ඒ කියන්නේ මම දන්නේ මම පෞද්ගලික වින්න මතය තමයි මේ කුස්සිය ගෑනුන්ට එහෙම කියලා නෑ. කුස්සිය කියන්නේ දැන් තමන් කෑම උයාගත්ත කෑවා අර එක පැත්තක වෙන එකක් තමයි මම දකින දෙයක් මේ සාම්ප්‍රදායික අම්මා කියලා මේ රාමුව හදලත් කරන්නේ මේ ගෑනුන්ව කොටු කරලා දාන එක. කුස්සිය කිව්වහම හිතන්නේ මේ කුස්සිය තමයි කාන්තාවගේ ජීවිතේ ගොඩක් අය මම දැකලා තියෙනවා. YouTube වල එහෙම දාලා තියෙනවා වීඩියෝ කුස්සියෙන් මං අද මාර නිවනක් ලැබුවා. ඒ කියන්නේ මං දන්නේ නිවන කියන දේ කොච්චර ලොකු දෙයක්ද ඒක කොච්චර ලබන්න අමාරුද. හැබැයි කුස්සියකින් මං අද නිවන් දැක්කා කියන concept එක කියන්නේ ඒක කොච්චර බාලයිද කියන එක මට හිතෙනවා. ඒකට ඒවත් එක්ක බලනකොට මේ දේවල් ගැන රිවිව් කරනකොට හිතෙනවා අනේ මෙහෙම සමාජයකටද අපි මේ වගේ මේ වගේ කන්ටෙන්ට් එකක් ගේන්නේ. ඒතකොට එහෙම කාන්තාවෝ ඉන්න රටකට කුස්සියේ අද මම මේ දේවල් මං එළවලු අද ගේනවා. අද මම මේ මේසයස් කරනවා. අද මම මේ ගෑස් ලිප හොදනවා. අද මං උයනවා. ඕක නෙවෙයිනේ කාන්තාවගේ ජීවිත කියන්නේ. ලෝකෙ එතනින් එහාට තව බලන්න දේවල් තියෙනවා. නෑ ඇත්තටම ගෙදර මේ මං දකින්න එකක් මං දන්නේ නෑ ඒක ගැන ඒක විවේචනයක්ද කියලා මං දන්නේ නෑ. ඉතින් අර ඇත්තටම මම දකින්න එකක් දැන් ඔය ගොඩාක් වෙලාවට හරි බොහොම සරල මට්ටමේ දේවල් එක දැන් ඇත්තම කතාව කමනි ඔයාගේ මගේ සහ ඒ කියන්නේ දැන් රකිස ගැන කතා කරත් අපි ළඟ තියෙන අපි එකතු වෙලා කරන වැඩක් නෙමේ මේක. දැන් අපි ළඟ තියෙන හැම පර්ෆියුම් එක ගැනම අපි කතා කරන්නේ නැහනේ. අපි තෝරගත්ත කොටසක් ගැන කතා කරන්නේ බලන අයට දෙයක් පණිවිඩයක් දෙන්න ඕන කියලා හිතන දෙයක් ගැන. මොකද ඒක ඇතුලේ වටින දෙයක් තියෙනවනේ. නැත්තම් අද මම මේක ගෙනාවා අද මම මාරි බිස්කට් කෑවා මේ අද මං කඩේ ගියා ගිහිල්ලා කිරි පැකට් බිව්වා අපි ඕවා කියන්නේ නැහනේ. දැන් මම මේ ඇත්තටම මම ඒ ටික කියන්න ගත්තේ මේ පර්ෆියුම් එක ලේඩීස් ඒ කියන්නේ කාන්තාවන් සඳහා හදපු දෙයක් නිසා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා මං කියන්නම්. මේක මම පාවිච්චි කරනවා මොකද මේ සුවඳට මං කැමතියි. ඒක තමන්ගේ කැමැත්තක්. දැන් පිරිමි කට්ටිය වෙනුවෙන් හදපු පර්ෆියුම් නුත් ගෑනු කට්ටිය පාවිච්චි කරන්නේ. ඒතර ගෑනු අයට හැදුවා කියලා පිරිමි අයට පාවිච්චි කරන්න බැරි කමක් නැහැ. එහෙම කොහෙවත් අහනම නැහැ. හැබැයි මම කියන්නේ මේක දැන් අර ලේඩීස්ලා බේස් කරගෙනනේ හදලා තියෙන්නේ. ඒකට මම කියන දේ තමයි දැන් මෙච්චර මේ වගේ කතා කරන්න මාතෘකා තියෙද්දි එක්ස්පීරියන්ස් කරන්න දේවල් තියෙද්දි තාමත් අපේ රටේ කාන්තාවෝ අර කුස්සියක ජීවිතයක් හොයනවා කියන්නේ ඇයි මේ දේවල් ගැන හොයන්නේ නැත්තේ? ඇයි මේ දේවල් ඇයි අපේ රටේ ඇතුලේ කතා කරන්න මාතෘකා නැද්ද?
එතකොට මේ වගේ දේවල් ගැන හොයන්න ඕන නැද්ද? මේ වගේ දේවල් හදලා තියෙන බටහිර කාන්තාවන්ට විතරයිද? ඊළඟට මේ ලංකාව වගේ රටක ඉන්න කාන්තාවන්ට මේ එක්ස්පීරියන්ස් ගන්න බැරිද? බැරි නෑ, ඕන තරම් පුළුවන්. හැබැයි වැඩේ තියෙන්නේ යාළුවා හදාගත්ත ඒගොල්ලන්ගේ අර සර්කල් එකේ ජීවත් වෙනකොට ඒගොල්ලෝ හිතන්නේ පවුල ඇතුලේ තියෙන්නේ මෙච්චරයි. කුස්සියයි, බාත්රූම් එකයි, සාලේ, බෙඩ්රූම් එකයි, අවට තියෙන ගාඩන් එකයි විතරයි. එතකොට මේ දේවල් කියන්නේ මේ අපිට ලං වෙන්න බැරි දේවල් කියලා. එහෙම දෙයක් නෑ. දැන් මගේ ජීවිතේ මමත් ওই විදිහටම ගෙදර වැඩ කරනවා. එතකොට මමත් මගේ ජීවිතේ පවුලත් එක්ක මමත් ජීවත් වෙනවා. එතකොට ඒ වුණාට මං එතනින් එහාට සෑහෙන දුරකට ගිහින් තියෙනවා. මං කවදාවත් මගේ ගෙදර YouTube වලට කුස්සිය පෙන්නගෙන නෑ. මං බාත්රූම් එක පෙන්වන්න යන්නේ නැහැ. බෙඩ්රූම්ස් පෙන්වන්න යන්නේ නැහැ. මොකද මං හිතනවා ඒක වැඩක් නැහැ කියලා. ඒක අවශ්‍ය දෙයක් කෙනෙකුට තමන්ගේ ගෙදර බාත්රූම් එක පෙන්වන්න තරම් අපි පහත් මට්ටමකට වැටෙන්න අවශ්‍ය නැහැ. කුස්සියේ දේවල් පෙන්වන්න තරමට පහත් මට්ටමකට වැටෙන්න අවශ්‍ය නැහැ. මොකද ඊට වඩා දේවල් තියෙනවනේ අපිට කතා කරන්න දේවල්. ඉතින් අර මං හිතන්නේ අර ගොඩක් වෙලාවට ඉස්සර අර අපි ඕපදූප හොයනවා කියලා ඉස්සරම කියන්නේ කවුරු හරි යාම හොරෙන් බලනවා, ජනෙල් රෙද්දෙන් මේම කරලා බලනවා. දැන් ඒක මං හිතන්නේ ෆෝන් එකෙන් කරනවා. අර පොෂ් වෙලා තව ටිකක් ඉස්සරහට ගිහින් පොෂ් වෙලා මිනිස්සු ඕපදූප කමෙන්ට් එකක් දාලා හොයන මට්ටමට ඇවිල්ලා. එතකොට ඒවත් එක්ක හිතෙනවා අයියෝ මේ මාතෘකා කොච්චර ලොකු දේවල්ද, ඇයි මේවා ගැන කතා කරන්නේ නැත්තේ? ඇයි ලෝකෙ මෙච්චර දේවල් නිර්මාණ බිහි වෙද්දී මේ වගේ නිර්මාණ තියෙද්දී මේව බලන්නේ නැත්තේ ඇයි? අපි කතා කරන්නේ හරි පොඩි තැනක්. අපි මේ සෙග්මන්ට් එකේ අපි කතා කරන්නේ සුවඳ ගැන විතරයි ඇත්තටනේ. සුවඳයි සුවඳ එක්ක බැඳිච්ච ඒ සුවඳවල් එක්ක බැඳිච්ච කතා ටිකක්. ඉතින් ඒක හින්දා මම නම් කියන්නේ කාන්තාවන්ට මේ දේවල් එක්ස්පීරියන්ස් කරන්න. එතකොට තව කෙනෙක්ට කියන්න හරි නොලෙජ් එකක් තියෙනවා. දැන් මට වුණත් මේක ගැන එක්ස්පීරියන්ස් එකක් නැත්තම් මං ඇවිල්ලා මෙතන වාඩි වෙලා බලාගෙන ඉන්න එකේ තේරුමක් නැහැනේ. දැන් මේ හැම දෙයක්ම ලෝකේ කාන්තාවෝ කියන්නේ ගොඩක් ඉස්සරහට ගිය අය. ඉතින් ඒක හින්දා ලංකාවේ කාන්තාවෝ තමයි තාමත් මේ එක කියන්නේ සුළුතරයක්, බහුතරයක් නෙවෙයි. ඒගොල්ලෝ තාමත් ඉන්නේ අර කුස්සියේ ජීවිතේ තමයි යාළගේ ජීවිතේ. ඒකයි මං කියන්නේ මේ ටයිම් එකට මේ වගේ දෙයක් ජීවිතේට ලං කරගන්න. එතකොට පුළුවන් එක්ස්පීරියන්ස් එකක් ගන්න. මේ ටයිම් එකට ෆ්‍රිජ් එක අස් කරන්න එපා කියන එක නෙවෙයි මේ කියන්නේ. ෆ්‍රිජ් එකත් අස් කරන්න. මේ වගේ එක්ස්පීරියන්ස් එකකුත් ගන්න. මොකද ජීවිතේ අපිට එක ජීවිතයයි තියෙන්නේ. මරණකම් අපිට මේ ජීවිතෙන් එහාට ජීවිතයක් නැහැ. ඊළඟ ආත්මෙට අපිට මේ දේවල් එක්ස්පීරියන්ස් කරන්න බෑනේ. ඒක නිසා මේ ජීවිතේ අපිට උපරිමයෙන් ප්‍රයෝජනය ගන්න පුළුවන් හැම අවස්ථාවකදීම ප්‍රයෝජනය ගන්න.